වෙල්කම් ටු චාමික SD කමියුනිටි. ඉතින් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා මම කවුද කියලා. ඉතින් ඔයාලා මගේ TikTok එකේ වීඩියෝස් දැකලා ඇති. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ මේ වීඩියෝ සීරීස් එකක් විදිහට මම කරන්න හිතුවා. මම ඉන්කම් එකක් ගන්න විදිහ මගේ ෆලෝවර්ස්ලාට මට ලයික් කරන කමෙන්ට් කරන ඔයාලට මං ඉන්කම් එකක් ගන්න විදිහ මම සල්ලි හොයන විදිහ 100%ක් නොමිලේ ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ නිසාම තමයි මේ වීඩියෝ සීරීස් එක මම ඔයාලට කරන්නේ. ඉතින් මම ගැන කිව්වොත් එහෙනම් මම ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක්. මගේ මේන් ඉන්කම් එක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. මම ට්‍රේඩින් කරලා තමයි මම ඉන්කම් එකක් ගන්න. ඉතින් මම හිතුවා මාව ෆලෝ කරන් ඉන්න මට ලයික් කරන කමෙන්ට් කරන ඔයාලා වෙනුවෙන් දෙයක් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඉතින් 100% ෆ්‍රී. ඔයාලා මේ වෙනකොට දන්නවා ඔන්ලයින් බිස්නස් කියන දේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටොපික් එකක්. හැබැයි මේකෙන් සාර්ථක වෙලා තියෙන්නේ ඔන්ලයින් බිස්නස් උගන්වන අය. කරන අයට සාර්ථක වෙන්න බැරි වෙලා ඇති. ඉතින් ඔයත් ඔන්ලයින් බිස්නස් කෝස් කරලා තියෙනවා නේද? ඉතින් ඔයාලට ඒ ගැන හොඳ අත්දැකීමක් ඇති. ඉතින් මම හිතුවා කෝස් වලට රැවටිලා ඔයාලා නිකන් සල්ලි නාස්ති කරගන්න එකේ මම දන්න දේ මම සල්ලි හොයන විදිහ ඔයාලට 100% ෆ්‍රී කියලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මගේ කාලය මම කැප කරගෙන ඔයාලට මේ වීඩියෝ සීරීස් එකක් කරා ඔයාලට ඉන්කම් එකක් ගන්න විදිහ 100% නොමිලේ මම කරන්නේ forex trading. ඉතින් මම forex trading කරා මාසෙට ලක්ෂ 5ක් ලක්ෂ 10ක් විතර හොඳ ඉන්කම් එකක් ගන්නවා. ඉතින් මාව ෆලෝ කරන් ඉන්න ඔයාලටත් වයස් පරතරයක් නැතුව කොල්ලෝ කෙල්ලෝ බාල මාළු හැමෝටම ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් මම earn කරනවා වගේ earn කරන්න 100%ක් නොමිලේ මගේ support එක දෙන්න තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් මම කරන්නේ forex trading. forex trade කරන්නේ මම XM කියන broker platform එක හරහා. ඉතින් ඔයාලටත් forex trading මම වගේ කරන්න ඕන නම් මෙන්න මේ වීඩියෝස් ටික ෆලෝ කරලා ඔයාලට වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මුලින්ම ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩින් account අපිට තියෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ විදිහට ට්‍රේඩ් account එකක් හදලා වැඩේ ස්ටාර්ට් කරන්න. හැමදේම A to Z ලංකාවේ කෝස් එකකින්වත් ඔයාලට කරගන්න බැරි වෙච්ච දේ 100%ක් නොමිලේ මම හරහා ඔයාලට මගෙන් සපෝට් එකක් විදිහට ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට ගේමක් ගහන්න මගෙන් සපෝට් එකක් විදිහට මම කරලා දෙන්නේ. ඔයාලා මේ වීඩියෝ සෙට් එකම ෆලෝ කරන්න ඔයාලට අනිවාර්යෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ හරහා ඔයාලට ට්‍රේඩින් කරලා ඔන්ලයින් බිස්නස් කරලා මාසෙට ලක්ෂයකමාරක් ඉන්කම් එකක් ඔයාලටත් හදා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලට අපි දීලා ඇති account opening link එකක්. අන්නේ link එක click කරගන්න. ඒක සහ partner code එක ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා. ආන්ගේ link එක click කරගන්න. මෙන්න මේ වගේ link එකක් ඔයාගේ WhatsApp එකට හරි අපේ Telegram group එකෙන් නම් ඔයා join වෙන්නේ. group එකෙත් මේ වගේ account opening link එකක් ඇති. එහෙම නැත්නම් මේ වීඩියෝ පල්ලෙහා description එකේ link එක ඇති. partner code එකත් ඔයාලට තියෙනවා. ඒ දෙකම ඕන වෙනවා. හරි ඔයා මුලින්ම මේ account opening link කියලා තියෙන තැන ඉස්සරහා තියෙන link එක click කරන්න WhatsApp එකට ඔයාලට ඇවිල්ලා ඇති. right මෙතන accept all දෙන්න. accept all දුන්නාට පස්සේ මෙතන continue on the XM app කියලා තියෙනවා. continue on the web කියලා තියෙනවා. ඔයාලට website එකට ගිහිල්ලත් account එක create කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් XM app එකෙන් download කරලත් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. XM app එක download කරොත් එහෙම ඔයාලට පහසුයි කියලා මම හිතනවා. ඒ නිසා continue on the XM app ඔයාලත් continue on the XM app දෙන්න. කැමති නම් වෙබ් එකේ යන්න පුළුවන්. දෙකම එකයි කිසි වෙනසක් නැහැ. ඔයාලට ඉතින් පහසුයි ආපහු ඇක්සස් ගන්න ගියාට පස්සේ ඇප් එක ෆෝන් එකේ ඉතින් ඇප් එක ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. නැත්නම් ආපහු Google එකට ඇවිල්ලා සර්ච් කර කර යන්න වෙනවනේ. ඒ නිසා ඔයාලා කැමති විදිහක් ඔයාලට පහසු දෙයක් ඔයාලා කරන්න. මම මෙතන continue on the XM app කියන එක දෙනවා. ඔයාලා මෙතන continue on the XM app කියලා දුන්නාට පස්සේ ඔයාලා කොයි විදිහට යන්නේ නැති වෙයි. ඒ නිසා ඔයාලට පහසුයි යන්න ඔයාලගේ Play Store Android phone එක නම් Play Store එකට යන්න. iPhone එක නම් App Store එකට යන්න. App Store ගිහිල්ලා XM කියලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ XM trading point කියන මෙන්න මේ ඇප් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම දැන් ඔල්රෙඩි ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හරි මම දැන් ආපහු ඒ link එකෙන් යන්න. මෙන්න link එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයාලට වෙනදි continue on the XM app, continue on the web කියලා පෙන්නනවා. මම continue on the XM app කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාත් ඇප් එක දැන් ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඒතකොට ලේසි ඔයාලට. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ විදිහට පෙන්නයි get started and login කියලා. මේක get started දෙන්න. ඔයාලුත් account එකක් තාම create කරලා නැත්තම්. හරි. get started දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාගේ email එක ඔයා මෙතනට දෙන්න ඕන. ඔයාගේ email එක ඔයා මෙතනට දෙන්න. මම දැනට මගේ temporary email එකක් ඔයාලට මේ account හදන හැටි පෙන්නන්න ඕන නිසා මම මෙතනට add කරගන්නම්. හරි දැන් ඔයාලා හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. මේ පාස්වර්ඩ් එක දෙනකොට අනිවාර්යෙන් ඔයාලා මේ පාස්වර්ඩ් එක මතක තියාගන්න. එහෙම නැත්නම් අමතක කරනවා ලියලා තියාගන්න. මොකද ඔයාට මේක ආයේ XM එකට log වෙන්න උනොත් එහෙම නැත්නම් මේ අපි මේ MT5 කනෙක්ට් කරන් තමයි ට්‍රේඩ් කරන්නේ MT5 කියන සර්වර් එක හරහා නැත්නම් MT5 කියන ඇප් එක හරහා. එතකොටත් ඔයාට මේ පාස්වර්ඩ් එක අවශ්‍ය වෙන්න පුළුවන්. අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක අනිවාර්යෙන්ම ලියලා වෙනම තියාගන්න. ස්ට්‍රොං පාස්වර්ඩ් එක දෙන්න. කැපිටල් සිම්පල් නම්බර් සිම්බල් තියෙන හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. හරි මම දැන් මෙතන පාස්වර්ඩ් එකක් දෙන්නම්. හරි
පාස්වර්ඩ් එක හරියට දුන්නා මේ වගේ ග්‍රීන් කලර් එකෙන් පෙන්නයි. පාස්වර්ඩ් එක හරියට ආවේ නැත්තම් මේක රෙඩ් කලර් එකෙන් තමයි පෙන්වන්නේ. පාස්වර්ඩ් හරියට දුන්නා මේ වගේ ග්‍රීන් කලර් එකෙන් පෙන්නලා පාස්වර්ඩ් එක වටේට තියෙන කොටුවක් එකක් තියෙන යන්නේ එකත් බ්ලූ කලර් එකකින් highlight වෙලා පෙන්නයි. ඊට පස්සේ අනිවාර්යයෙන් මේ have a partner code කියන එකට අපි partner code එක අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ Charmix මගේ trading community එකට free access ගන්න නම් lifetime free access ගන්න නම් VIP service එකට මම මේකෙන් ඔයාලගේ රුපියලක්වත් ආය කරන්නේ නැහැ. ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ගේමක් ගහනවා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක මගේ කාලය යොදවලා මම පටන් ගත්තේ. හරි. එතකොට මම එතන අනිවාර්යයෙන්ම මෙන්න මේ මම දෙන partner code එකම ඔයාලත් දෙන්න ඕන. 2 V 7 capital R 9 මෙන්න මේ partner code එක තමයි ඔයාලත් දෙන්න ඕන. හරිද? දීලා මෙතන ටික් එක දාලා ඉවරලා මෙන්න මේ ටික් එක දාගෙන register කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේ විදිහට please check your email කියලා message එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. කෙලින්ම යන්න වගේ Gmail app එකට මෙන්න මේ වගේ තියෙන app එකක් මෙන්න මේ Gmail app එකට යන්න. එතකොට ඔයාලට ඇවිල්ලා verify your email address කියලා XM එකෙන් email එකක් ඔයාලට ඇවිල්ලා Gmail එකක්. අන්න එක open කරගන්න. open කරාට පස්සේ මේ වගේ කොළ පාට බටන් එකක් එක්ක verify email කියලා බලා ගන්න බලන්න. එතන ඔයාලා touch කරන්න. හරි. ඒ විදිහට ක්ලික් කරා නම් මේ වගේ පෙන්නයි. මේක දැනට ස්කිප් කරගන්නවා මම. හරි. දැනටමත් ඔයාගේ account එක create වෙලා තියෙන්නේ. XM account එක දැනටමත් ඔයාගේ create වෙලා තියෙන්නේ. හරිද? දැන් එතකොට finish setting your account කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම හදාගන්න කියලා තමයි මෙතන මේ කියන්නේ. මොකද අපි දැන්ට email එක දීලා ඉවරලා password එක දීලා log වුණා විතරයි. මේක තාම verify කරලා නැහැ. දැන් අපි මේ දේවල් කරගන්නත් ඕන. අපි බලමු කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. මෙතන ඔයාලට පේනදී complete කියලා බටන් එකක් තියෙනවා සුදු පාටින්. අන්නේ complete කියන බටන් එක උඩ click කරන්න. එහෙම නැත්නම් දැන් touch කරන්න. දැන් touch කරාට පස්සේ මේ වගේ phone number එක add කරන්න මෙතන ඇවිල්ලා ඇති. ඔයත් ඔයාගේ phone number එක මෙතන දෙන්න. හරි. මම දැන් මගේ phone number එකක් දුන්නා මෙතනට. ඊට පස්සේ receive code කියන එක දෙන්න. දුන්නට පස්සේ ඔයාගේ phone number එකට XM එකෙන් verification code එකක් එයි. අන්න ඒ code එක මෙතනට දෙන්න දීලා verify කියන එක click කරන්න. Your phone is successfully verified කියලා ඔයාලා notification එකක් එයි. ඊට පස්සේ මෙතනදී අහන්නේ ඔයාගේ personal details. මෙන්න මෙතනට ඔයාගේ driving license එකේ එහෙම නැත්නම් passport එකේ එහෙම නැත්නම් ID එකේ තියෙන විදිහට details දෙන්න. verify කරන කෙනාගේ අදාළ document details මෙතනට ලබා දෙන්න. ඉතින් උදාහරණයක් වශයෙන් සමහර අය කියන නම driving license එකේ passport එකේ තියෙන නමට මුලදී වාසගම ඇඩ් වෙලා තියෙනවා. දැන් සමහරට ඔයාගේ නම උදාහරණයක් විදිහට නම් අපි හිතමුකෝ සුමිත් සඳරුවන් කියලා. සුමිත් සඳරුවන් වුණාට සමහර driving license එකේ හරි passport එකේ එහෙම නැත්නම් ID එකේ තියෙන්න පුළුවන් වාසගමත් එක්ක මුලට වාසගම ඇවිල්ලා නම තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කපුගේ සුමිත් සඳරුවන්. අන්න ඒ විදිහට නම තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ෆස්ට් නේම් එකට දෙන්න ඕන කපුගේ කියන එක. පැහැදිලිද මම කියන එක? මම දැනට ඉතින් මම මේක ටෙම්පරරි හදන account එකක් නිසා මම මේක නිකන් මගේ නම දෙනවා. හරි middle name එක optional කැමති නම් ඒ ටික දීලා ඉවරලා ඔයාගේ අර කපුගේ සුමිත් සඳරුවන් නම් ෆස්ට් නේම් එක කපුගේ කියලා දුන්නා නම් සුමිත් සඳරුවන් කියන එක දෙවෙනියට දාලා දාන්න. හරි ඒ විදිහට කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ date of birth. ඒක මෙතනින් හරියට බලලා බර්ත්ඩේ එක දෙන්න. ඊට පස්සේ continue කියන තැන ටච් කරන්න. ඊට පස්සේ address එක අහනවා. ඒකත් ඔයාගේ driving license එකේ passport එකේ ID එකේ තියෙන විදිහට හරියට බලලා address එක දෙන්න. හරි. street number එකට ඔයාගේ ගෙදර number එක දෙන්න. ඊට පස්සේ postal code එක. postal code එක ඔයාලා ගන්න තේරෙන්නේ නැත්නම් යන්න කෙලින්ම ආපහු Google එකට. Google එකේ search කරනවා හිතනවා මහරගම කෙනෙක් කියලා. ඔයා මහරගම නා මහරගම postal code කියලා. එතකොට මෙන්න මේ වගේ postal code වලට බලා ගන්න පුළුවන්. හිතන්න තවත් මම උදාහරණයක් දෙන්නම්. ඔයා කිරිබත්ගොඩ කියලා. එහෙනම් ඔයා කිරිබත්ගොඩ postal code කියලා search කරන්න. search කරද්දි මේ විදිහට ඒ අදාළ postal code එක ඔයාට postal code එක ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මගේ postal code එක මම දෙනවා පන්නිපිටිය postal code කියලා. හරිද? එතකොට 10යි 230. කෝඩ් එක මෙතන ඇඩ් කරලා කන්ටිනියු කරනවා. ඊට පස්සේ මෙතන let's add your investor details කියන එක මේක no දෙන්න දීලා ටික් එක දාලා ඉවරලා කන්ටිනියු කරගන්න.
හරි. ඊට පස්සේ let's verify your identity කියලා අහනවා. එතන තියෙනවා වගේ ID verification එක තමයි කරගන්න තියෙන්නේ. මේක continue දෙන්න. continue දුන්නාට පස්සේ මේ විදිහට instruction ටිකක් ඔයාට එයි. මෙතන ටික් එක දාන්න. ටික් එක දාලා ඉවරලා passport එකද national ID එකද driving license එකද verify කරන්න කියලා අහනවා. ඔයා පිට රට ඉන්න කෙනෙක් නම් passport කියන එක දෙන්න. driving license national ID දෙන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාට address verification එක කරගන්න බෑ. පිට රට කෙනෙක්ට passport එක දුන්නාට පස්සේ address verification එකටත් බැංක පොතේ ෆොටෝ එක නැත්නම් passport එකේ ෆොටෝ එකක් දැම්මට පස්සේ address verification එක කරගන්න පහසුයි. දැනට මම මෙතන driving license කියන එක දෙනවා. දීලා allow කරලා නැත්නම් allow කරගන්නේ. ඒ කියන්නේ කැමරාව එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයගේ driving license එකේ ෆොටෝ එකක් ඔය විදිහට අරගෙන ඒක අප්ලෝඩ් කරගන්න තියෙන්නේ. පැහැදිලිද? ඒක කරගන්න ඔයාලට පහසුවෙන් පුළුවන්. ඊට පස්සේ face verification එකක් එනවා. ඒ face verification එකත් ඔයගේ මූණ දීලා වෙලා face එක දීලා වෙලා ඒක ඔයාලට පහසුවෙන් කරගන්න පුළුවන්. හරිද? ඒ ටික කරගත්තට පස්සේ address verification එකට යන්නේ. ඒ step එකට address verification එකත් ඔයාලට තියෙන්නේ ඔයාලට පුළුවන් bank statement එකක් වගේ upload කරන්න. bank statement එකක් වගේ තියෙනවා නම් ඔයාලට පහසුවෙන්ම address verification එක කරගන්න පුළුවන්. bank statement එකක් කියලා කියන්නේ බෑවා බැංකුවට ගිහිල්ලා ඔය transaction වල statement එකක් ඉල්ලුවාට පස්සේ මෙන්න මේ display එකේ පේන වගේ statement එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ statement එකක් ඔයාලට photo එක ගහලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔය විදිහට තමයි account එක create කරලා verify කරගන්න. ඉතින් අපි ඊගා වීඩියෝෙන් කතා කරමු කොහොමද දැන් මේවා හදාගත්ත account එක MT5 කියන app එකට මෙන්න මේ ඔයාලට පේන app එකට connect කරගන්නේ කොහොමද කියලා අපි ඊගා වීඩියෝෙන් කතා කරමු. එහෙනම් ගිහින් එන්න ඊගා වීඩියෝෙන් හම්බෙමු.